මීගම බන්ධනාගාරයේ ඇති වුණු සිද්ධියේදී කාන්තා රැදවියන් අතරින් අර වහලේ උඩ අතුස්සල කෑකෝගක උද්ඝෝෂණය කරන අතරේ බොහෝ දෙනෙක් කතා වෙන රශ්මි. එයා බදුල්ලේ ඉඳලා මීගමට ඇවිල්ලා වෛද්‍ය විද්‍යාලයේ සුදුසුකම් ලැබුවා කියලා කියන හොඳට ඉගෙන ගත්ත ගෑනු ළමයි. යම්කිසි හේතුවක් මත මෙයා තරුණයෙක් එක්ක හිතවත්කමක් ඇති කරගෙන එයත් එක්ක එහෙම ගමන් ගිහිල්ලා තියෙනවා. පස්සේ මේ තරුණයා විසින් බෝයිෆ්‍රෙන්ඩ් මෙයාට දීලා තියෙන පාර්සලයක් කොහෙට හරි අරයි යන්න කියලා. ඒ පාර්සලේ කුඩු තිබිලා තියෙනවා. ඊට පස්සේ අහු වෙනවා. අහු වෙලා 54 තමයි ගහන්නේ. 54 කියන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්. අප නැහැ. ඉතින් මම මේකේ කතාවක් කියන්නම්. ජපානයේ මේ අවුරුදු 7කට විතර කලින් ඉරාන ජාතිකයෝ කරන දේවල්. ඉරාන ජාතිකයෝ වෛද්‍යවරු ඉන්නවා. එතකොට ඉංජිනියර්ස්ලා ඉන්නවා. සොෆ්ට්වෙයාර් ඉංජිනියර්ස්ලා ඉන්නවා. මේ මොන තරාතිරමේ උගත් පුද්ගලයෙක් වුණත් මේ පුද්ගලයෝ ගොඩක් ඩ්‍රග්ස් වලට බර වැඩි. ඩ්‍රග්ස් ඩීල් වලට, කුඩු බිස්නස් එකට බර වැඩි. මෙයාලගේ මොලේ පාවිච්චි කරනවා, මෙයාලගේ දැනුම පාවිච්චි කරනවා මේ කුඩු ව්‍යාපාරයට. ඉතින් මේ වගේ මේ ඉංජිනේර කෙනෙක් මෙයා ඉංජිනේරු මේ ඉරාන ජාතිකයෙක් දැන් අවුරුදු 7කට විතර කලින් මේ කතාව ජපන් ජාතික කාන්තාවක් එක්ක යාළු වෙනවා. යාළු වෙලා ඔය ජපන් ජාතික කාන්තාව බොහොම කැමතියි. ඉතින් බොහොම කාන්තාව කැමති දෙයක් තමයි තමන් වියදම් කරන්නේ නැතුව shopping ගිහිල්ලා බඩු අරන් දෙනවා නම්, වාහන වල එහෙම එක්කයි යනවා නම්, හෝටල් වලට ගිහිල්ලා කන්න බොන්න හොදට අරන් දෙනවා නම්, රෙස්ටුරන්ට් වලට ගිහිල්ලා එක එක රටවල් වල සංචාරයන් එක්කයි යනවා නම් ඔය ටිකට කැමතියි. ඉතින් මෙයා ඔය වගේම කරනවා මේ ජපන් ජාතික කාන්තාවට. අවසානයේ කියනවා මම ඔයාලට අපේ රට පෙන්නන්නම්, ලස්සන තැන් තියෙනවා, නොමිලේ ටිකට් එක අරන් දෙන්නම්, මගේ ගෙදර කට්ටිය නෑදෑයෝ හඳුන්වලා දෙන්නම්, අපි දෙන්න හරි සීරියස්, මම ඔයාව මැරි කරනවා කියලා ඔය වගේ කතන්දර ටිකක් කියලා මේ ගර්ල් එක්ක යනවා ඉරානයට. ඉරානයට ගිහිල්ලා දෙමාපියෝ එතකොට නෑදෑයෝ ඔය වගේ කොටස් පෙන්නනවා. ඒ හැම ගෙදරකින්ම මෙයාට තෑගි හම්බ වෙනවා. තෑගි අතර හයි හීල්ස් අර උස අඩි උස සපත්තු, එතකොට ඇඳුම් පැළඳුම් ඔය ඔක්කොම හම්බ වෙනවා. හම්බෙලා සතියක් විතර මෙයාත් එක්ක සතුටින් හොඳට සල්ලි වියදම් කරනවා. සතුටින් ඉඳලා මෙයා එනවා එයාපෝට් එකෙන්. ඉරාන එයාපෝට් එක ළඟට එනකොට මේ තරුණයා කියනවා මගේ අම්මට පොඩ්ඩක් අසනීපයි, මං තව දවස් දෙකකින් එන්නම්, ඔයා යන්න කියලා මේ ගර්ල්ව ඉරානෙන් එනවා. ඉරානෙන් ඇවිල්ලා ජපානයේ නරීටවලට එනකොට මේ ගර්ල් අහු වෙනවා. මේ ගර්ල්ගේ සපත්තු ඇතුලේ ඇඳුම් වල බෑග් එකේ හැමතැනම කුඩු තිබිලා තියෙන්නේ. ඇතුලේ පැක් කරලා. ඊට පස්සේ මෙයා අහු වෙනවා. ජපානයේ ඒ වගේ එයාපෝට් එකේදී අහු වුණාට ඒ වෙලාවෙම ඇරෙස්ට් කරන්නේ නැහැ. දැන් මේ ලංකාවේ කට්ටියටත් හොඳ පාඩමක්. ඔය හාමුදුරු කුස් එක එහෙමත් ඇල්ලුවානේ. ඒවා එළියට යන්න දෙනවා. එළියට ගියපුවාම ඒ එළියට ගිහිලා එයාලා බෙදා හරින්නේ. කවුද ගන්නෙ? යාගෙන් කවුද ගන්නෙ? යාගෙන් කවුද ගන්නෙ? ඔන්න ඔය වගේ නෙට්වර්ක් එකම එකපාර තමයි අල්ලන්නේ. ඒ කියන්නේ 400ක් නම් 400ම එකපාර අල්ලන්නේ. දැන් අර මෙහෙ පොඩි කොමිස් එකක් හම්බෙන ඉඳලා on the spot තමන්ට chance එක ආවනේ අපිනේ කොමිස් එක ගන්න කියලා එයාපෝට් එකෙන් ඇල්ලුවට ඒ රටවල වල එහෙම අල්ලන්නේ නැහැ. ඒ රටවල බඩු යන්න දෙනවා එළියට. ඉතින් එළියට ගියා මේ ගර්ල් අහු වෙනවා. මේ ගර්ල් සිරගත වෙනවා. ප්‍රශ්න කිරීම වලදී දැනගන්නවා මේ ඉරාන ජාතිකයා ප්ලෑන් කරලා මේක කරලා තියෙන්නේ. මෙයා එළියට ගියා නම් බඩු ටික අරන් මේ ගර්ල්වත් මරලා දානවා. මේ කුඩු කිලෝ ගාණක් අරගෙන. එහෙම තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. එතකොට ඉරානයේදී පෙන්නපු දෙමාපියෝ නෑදෑයෝ ඔක්කොම සල්ලි වලට මුදල් දීලා තමයි මේ සෙටින් එක කරලා තියෙන්නේ. ඉතින් ඕවා මේ යම් සමාජවල අපි හිටපු හින්දා ගිහි ජීවිතේ බොහෝ අත්දැකීම් තියෙන හින්දා විවිධ සමාජයන් වල රටවල් 28කට වඩා විවිධ රටවල් වල සංචාරය කරලා විවිධ පුද්ගලයන් හම්බෙලා ඒ පුද්ගලොත් එක්ක කතා බහ කරලා පුද්ගලයන්ගේ රටවල් අනුව පුද්ගලයන්ගේ අදහස් අනුව බොහෝ දේවල් දන්න හින්දා මේ කියන්නේ මේ ලංකාවෙත් මම කියන්නේ මේ තරුණියන්ට තමන් යූස් වෙන්න පුළුවන්. ඒ පෙන්නන තරුණයාට වාහන තියනවා කියලාවත්, ලස්සන පෙනුමක් තිබුණා කියලාවත්, එතකොට තමන් වෙනුවෙන් වියදම් කරනවා කියලාවත්, තමන් රටකට එක්කයි යන්නම් හොඳ රටකට අපි ගිහිලා ලස්සනට ජීවත් වෙමු කියලා ඔය වගේ දේවල් තුලින් තමන්ගේ වකෝඩු නැති වෙන්න පුළුවන්, තමන්ගේ ජීවිතය අහිමි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් කොහේ හරි පිට රටක ගණිකා මඩමක ජීවිත කාලේ පුරාම ගණිකාවක් වෙලා ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර වගේ කුඩු පාර්සලයක් එක්ක එහෙට මෙහෙට ට්‍රාන්ස්පෝර්ට් වෙන්න පුළුවන්. අහුණු දාට තමන්ට අප දෙන්න කවුරුවත් නැහැ පිට රටක. ඒ සදාකාලික තමන්ගේ ජීවිතේ පිට රටක බන්ධනාගාරයක් තුල අවසන් ගමන් යන්නත් පුළුවන්. ඒකින්ද වාසි ප්‍රයෝජන මත, පෙනුම මත පුද්ගලයේ Facebook එකකින් හරි මොන වගේන් හරි හම්බෙලා දැක්කා කියලා එකපාරම රැවටෙන්න එපා, අහුවෙන්න එපා. තමන්ට අලුත් ෆෝන් එකක් කරන් දුන්නා කියලාවත්, ඒ පුද්ගලයාට හොඳ වාහනයක් තිබ්බා කියලාවත්, එයා හොඳ රැකියාවක් කරනවා කියලාවත් පුද්ගලයෙක්ව විශ්වාස කරන්න එපා. ඒ වගේ පුද්ගලයින්ට ගේම් ගහන්න ලේසි. ඒ ගේම් ගහන්න ලේසි පුද්ගලයා ගේම් එකක් නෙවෙයි ගොඩක් ගහනවා ගොඩක් දෙනෙකුට. ඒක නිසා
මේ ඔය රස්මිගේ කතාවත් එක්ක සමාජයට දෙන පඩිවිඩයක් නම් තරුණ ගෑනු ළමයි. මොකද ඇත්තටම මේ තරුණ ගෑනු ළමයින්ට හොඳ iPhone එකක් ගන්න සල්ලි නැහැ. එතකොට වාහන ගන්න ඔය ටෙලි නාට්‍ය වල පෙන්වන දේවල් Tamanට කරන්න බෑ. ඒ තැනට යන්න හරි අමාරුයි. ඒත් කෙටි මාර්ග වලින් යනවා කියලා Tamanට වඩා වයස වෙන්න පුළුවන්. හරි විස්තර දන්නේ නැති වෙන්න පුළුවන්. මම ඔය එකයි යන්න රටකට එකයි යන්න යුරෝපේ අපි හොඳට ජීවත් වෙමු කියලා. ඔය වගේ සිහින මාලිගාවල් හදලා අවසානයේ Tamanගේ ජීවිතයෙන් වන්දි ගවන්න සිදු වෙනවා. ඒක නිසා ඔය తాවකාලික කෙටි මාර්ගවල යන්න එපා. එහෙම වුණොත් Tamanගේ ජීවිතයේ අවසානයේ ඔය වගේ බන්ධනාගාරවල එහෙම නැත්නම් Tamanගේ ජීවිතෙන්න වකුගඩු ටිකක් නැති වෙලා වන්දි ගවන්න සිදු වෙයි. ඔබ සියලු දෙනාටම ප්‍රඥාව පහළ වේවා. තෙරුවන් සරණයි.